හැමෝටම ආයිබෝන් වාහනවලට ගහපු 50% බද්ද. දැන් ලංකාවේ අපිට වාහනයක් ගන්න එක හීනයක්ම වෙයිද? මේ දවස්වල හැමෝම කතා වෙන්නේ මේ ගැනනේ. ඉතින් ගොඩක් අය ඉල්ලපු නිසාම මේ හදිසි බදු කම්පාණය ගැන සම්පූර්ණ විග්‍රහයක් අරගෙන ඉන්න අපි හිතුවා. ඇත්තටම මොකද්ද මේ වෙන්න යන්නේ කියලා අපි දැන් හරියටම බලමු. 50ක්. නිකමට හිතලා බලන්න මේක පොඩි ගාණක් නෙමෙයිනේ. මේ දැවැන්ත අමතර බද්දත් එක්ක වාහනයක් ගන්න හින දැකපු හැමෝටම මේක ලොකු පහරක්. ඇත්තටම කිව්වොත් මුළු වාහන වෙළඳ පොළම උඩ යටිකුරු කරන්න මේ තනි ප්‍රතිශතයට පුළුවන් වෙලා තියෙනවා. ඔයාලා දැකලා ඇති මේ දවස්වල සෝෂල් මීඩියා පුරාම තියෙන කලබලේ. මධ්‍යම පන්තියට ආයට වාහනයක් ගන්න එක දැන් සම්පූර්ණයෙන්ම ඉවරද කියන බය හැම තැනම තියෙනවා. මේ බය සහ කලකිරීම ඇත්තටම සාධාරණයි. මොකද තත්වය ඒ තරමටම බරපතලයි. හරි, අපි මේ විග්‍රහය ඉස්සරහට අරගෙන යමු. මුලින්ම මේ 50ට බද්දේ කම්පනය, ඊට පස්සේ ඇයි මේක දැම්ම ගෙනාවේ, EV සහ හයිබ්‍රිඩ් වලට මොකද වෙන්නේ, පාවිච්චි කරපු වාහන වලට පොලේ කැළඹීම, මධ්‍යම පන්තියේ ප්‍රශ්න සහ අන්තිමටම අනාගතයේ මොකද වෙන්නේ කියලා අපි පියවරෙන් පියවර බලමු. මුලින්ම මේ 50යි අමතර බද්දේ කම්පනය ගැන කතා කරමු. 2026 මේ 16 වෙනිදා ආණ්ඩුව කරපු නිවේදනයෙන් හරියටම මොකම්ද කියුනේ කියලා අපි මුලින්ම තේරුම් ගමු. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක දැනට තියෙන රේගු බදු වෙනුවට ආපු එකක් නෙමෙයි, දැනටමත් ගහන බදු වලට අමතරව තවත් 50% අලුතෙන් එකතු වෙනවා. ඒ කියන්නේ මේකෙන් වාහනයක අන්තිම මිල ලක්ෂ ගාණකින් නෙමෙයි මිලියන ගාණකින් උනත් ඉහළ යන්න පුළුවන්. මේ අලුත් තීරණයෙන් බේරුණු වාහන జాතියක් නැති තරම් කාර්, SUV, වෑන්, බස්, භාණ්ඩ ප්‍රවාහන වාහන විතරක් නෙමෙයි හයිබ්‍රිඩ් සහ EV වාහන පවා මේකට අහු වෙනවා. ඒ කියන්නේ මුළු වාහන මාකට් එකටම මේක ආදාළයි. හැබැයි පොඩි නිදහසක් තියෙන්නේ එක තැනක විතරයි. මේගොල්ලෝ දැඩි කඩයිම් දිනයක් දීලා තියෙනවා. මේ 15ට කලින් LC එහෙමත් නැත්නම් ණයවර ලිපි ඕපන් කරපු වාහන වලට විතරයි මේකෙන් බේරෙන්න පුරුවන්. මේ 16 ඉඳන් ගේන හැම එකකටම මේ අදිභාරය අනිවාර්යයෙන්ම වදිනවා. එතකොට ඇයි මේ වගේ දැඩි තීරණයක් එකපාරටම දැන් ගත්තේ? අපි ඊළඟට බලමු මේ හදිසි කම්පැනි පිටිපස්සේ තියෙන මූලික හේතුව මොනවාද කියලා. රජයේ නිල පැහැදිලි කිරීම විදිහට මේගොල්ලෝ කියන්නේ ආර්ථිකයේ තාමත් ගොඩක් අවදානම් කියන එකයි. දුර්වල විදේශ විනිමය සංචිත, ලොකු ඩොලර් හිඟ, ඉහළ යන ඉන්ධන ආනයන වියදම්, රුපියල කඩාවැටීම සහ IMF එකේ දැඩි කොන්දේසි. ඔය ඔක්කොම එකතු වෙලා තියෙන ලොකු ආර්ථික පීඩනයක් තමයි මේකට හේතුව. ඉතින් මේකෙන් යාලා උත්සාහ කරන්නේ ආනයන තාවකාලිකව පාලනය කරලා ආර්ථිකය අල්ලගෙන ඉන්නයි. දැන් අපි හැරමු ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටපු පැත්තකට. ඒ කියන්නේ මේ අලුත් තත්වය EV සහ හයිබ්‍රිඩ් වාහන වලට කොහොමද බලපාන්නේ කියන එක. වෙළඳ පොලේ දැන් හැමෝම අහන ප්‍රශ්නේ තමයි මේක. අලුත් බද්දෙන් EV සහ හයිබ්‍රිඩ් වාහනවත් බේරෙයිද? පරිසර හිතකම්මේ වාහන වලට මොනවා හරි සහනයක් ලැබෙයි කියලා ගොඩක් අය ලොකු බලාපොරොත්තුවකින් හිටියා. ඒත් ඇත්තම කතාව තමයි නෑ, කිසිම නිදහසක් නෑ. සම්පූර්ණයෙන්ම විදුලියෙන් දුවන EV සහ හයිබ්‍රිඩ් වාහන වලටත් මේ බද්ද ඒ විදිහටම වදිනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ කටුක ඇත්ත. පරිසර හිතකාමී වුණා කියලා විශේෂ කිසිම සහනයක් දීලා නැහැ. දැන් බලන්නකෝ වාහනයක අන්තිම මිල හැදෙන විදිහ. මේක දැක්කම ඔයාලට පැහැදිලි වෙයි. මුලින්ම තියෙනවා වාහනයේ මූලික මිල. ඊට පස්සේ ඒකට දැන්ට තියෙන රේගු බද්ද එකතු වෙනවා. ඒක කොහොමත් ලොකු ගාණක් නේ. අනේ ඔක්කොමද උඩින් තමයි මේ අලුත් 50 එකතු වෙන්නේ. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම ෂෝරූම් එකෙන් වාහනයක් එළියට දාද්දි ඒකේ මිල දැවැන්ත විදිහට ඉහළ ගිහින් ඉවරයි. ඉතින් මේකේ ක්ෂණික ප්‍රතිඵලය සාමාන්‍ය කෙනෙක්ට දැනෙන්නේ කොහොමද? අපි දැන් කතා කරමු පාවිච්චි කරපු වාහන වෙළඳ පොලේ ඇතිවෙන මේ ලොකු කැළඹීම ගැන. මේක හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. බලන්න, පළවෙනි දවසේ අලුත් වාහනවල මිල වැඩි වෙනවා. දෙවෙනි දවස වෙද්දිම පාවිච්චි කරපු වාහන වෙළඳ පොළ ඒකට ක්ෂණිකව රියැක්ට් කරනවා. තුන්වෙනි දවස වෙද්දි සේල් කාර්යෝ දැනටමත් රට ඇතුලේ තියෙන පරණ වාහනවල මිලත් අහසටම උස්සනවා. අලුත් වාහනවලට බදු වැදුන ගමන් පරණ වාහනවල ගණන් ඉබේම වැඩි වෙන මේ පුරුදු රටාව තමයි මෙතනත් අපි දකින්නේ. මේ දවස්වල මාකට් එක දිහා බැලුවොත් ගොඩක්ම ඉල්ලුමක් තියෙන Aqua, GP5 සහ WagonR වගේ වාහනවල සැපයුම එකපාරටම සීමා වෙලා. ඒ එක්කම ඒවයි ගණන් කොච්චරද කියනවනේ අහස උසට ගිහින් තියෙන හැටි ඔයාලට පැහැදිලිවම පේනවා ඇති. ඊළඟට අපි කතා කරමු මේ දේවල් එක්ක මධ්‍යම පන්තියට වෙලා තියෙන දේ ගැන. කිසිම දේශපාලන ප්‍රත්‍යක් නොගෙන අපි කෙලින්ම බලමු මේක සාමාන්‍ය මිනිස්සුන්ගේ ජන ජීවිතයට කොච්චර ලොකු පීඩනයක් වෙලාද කියලා. මේ තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් අන්තර්ජාලයේ දාලා තිබුණු අදහසක් පාවිච්චි කරපු වාහන මාකට් එක දැනටමත් තිබුණේ හිතා ගන්නවත් බැරි ගණන්වල. මධ්‍යම පන්තික පවුල් මේකෙන් ගොඩක් දුක් විඳිනවා. මේ කතාව ඇත්තනේ. මිනිස්සු කොච්චර අමාරුවකද ඉන්නේ කියන එක මේකෙන් පේනවා. වාහනයක් කියන්නේ ආයමත් සුඛෝපභෝගී භාණ්ඩයක් වෙනවා කියන දුක සහ තරහ සමාජයේ තදින්ම තියෙනවා.
වාහනයක් ගන්න ඉන්න කෙනෙක් මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නේ මෙන්න මේකයි. එක පැත්තකින් මිනිස්සුන්ගේ පඩි වැඩමින්නේ නැහැ. ඒව එකම තැන. අනිත් පැත්තෙන් අලුත් බදු, ඉන්ධන වියදම්, ජීවන වියදම් දවසින් දවස ඉහළ යනවා. මේක කවදාවත් පියව ගන්න බැරි දවන්ත ආර්ථික පරතරයක් හැදිලා ඉවරයි. ඉතින් මේ වෙලාවේ අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි බුද්ධිමත්ව වැඩ කරන එක. බයට කලබල වෙලා වාහන ගන්න දුවන්න එපා. වාහන විකුණන අය ගොඩක් වෙලාවට මේ බය පාවිච්චි කරලා බොරුවට ගණන් ඉස්සරහට දානවා. ඒ නිසා හැංගීම් වලට වහල් නොවි තත්ත්වයේ තේරුම් අරගෙන කටයුතු කරන එක තමයි නුවණට හුරු. අපි අපේ විග්‍රහය අවසාන කොටසට ආවා. ඒ තමයි අනාගතේ වාහන වෙළඳපොළ මේ අලුත් තත්ත්වයත් එක්ක දිගු කාලීනද පාරිභෝගිකයන්ට වගේම මේ කර්මාන්තයට මොකද වෙන්නේ කියලා අපි දැන් විශ්ලේෂණය කරමු. රජෙන් නම් කියන්නේ මේක මාස 3කට ගෙන ආපු తాවකාලික පියවරක් කියලා. හැබැයි මහජනතාවට තියෙන ලොකුම බය තමයි ලංකාවේ ඉතිහාසයත් එක්ක බලුවම මේ తాවකාලික කියන බදු ගොඩක් වෙලාවට ස්ථිර වෙන එකනේ. අනිත් එක මේකේ අනාගතය රැඳිලා තියෙන්නේ රටේ ඩොලර් තත්වය සහ ඉන්ධන මිල ඉස්සරහට කොහොම වෙයිද කියන සාධක උඩයි. ඒ නිසා විශේෂඥයෝ හිතන විදිහට ඉස්සරහට අපේ වාහන මාකට් එක මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. පළවෙනි එක මිනිස්සු ගොඩක් දුරට පොඩි වාහන වලට මාරු වෙයි. දෙවෙනියට තෙල් වැඩ කරන හයිබ්‍රිඩ් සහ කුඩා EV වාහන වලට ලොකු තැනක් ලැබෙයි. 3 නඩත්තු වියදම් අඩු වාහන වලට මිනිසුන්ගේ අවධානය යොමු වෙයි. සහ 4වෙනි එක සුඛෝපභෝගී වාහන පාවිච්චිය සාමාන්‍ය කෙනෙක්ට හීනයක්ම වෙලා යයි. අපේ වාහන ගන්න පුරුදු මේ විදිහට අලුත් තත්ත්වයට හැඩගැහෙන්න නියමිතයි. අවසාන වශයෙන් මේ ලොකු ප්‍රශ්නෙත් එක්ක අපි අපේ විග්‍රහය නිමා කරමු. මේක නිකන් తాවකාලික විසඳුමක්ද? එවත් නැත්නම් ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ සදහටම වෙනස් වුණාද? මේක අනාගතය ගැන ගැඹුරින් හිතන්න අපිට ඉතුරු කරන කාරණාවක්. ඉතින් මේ වගේ තවත් වැදගත් විග්‍රහයකින් අපි ආයමත් හමු වෙමු. එතකන් තීරණ ගද්දී බුද්ධිමත්ව හිටන්න හැමෝටම සුබ දවසක්.